ඔය අපේ ගෝවා. අපේ රටේ ගෝවා හැදෙන්නේ කොහෙද? ගෝවා හැදෙන්නේ ගොඩක් බදුල්ල බණ්ඩාරවැල නුවරඑළිය පැත්තේ තමයි ගෝවා හැදෙන්නේ. සාමාන්‍යයෙන් ගෝවා යාළගේ ෆාම් එකකින් කඩපුවාම ගෝවා ගෙඩියක් සාමාන්‍ය ෆුට්බෝල් එක සයිස් එකකට තියෙනවා. ෆුට්බෝල් එක සයිස් එකකට තියෙන යාළ ගෝවා කඩාගෙන ඉතින් ඔය සාමාන්‍යයෙන් කියන්නේ දඹුල්ල වගේ මාකට් එකකට ගිහින්. සාමාන්‍ය බදුල්ල පැත්තේ ඉඳලා දඹුල්ල පැත්තට කියන්නේ කිලෝමීටර් 200ක් විතර තියෙනවා. සාමාන්‍ය පැය 8ක් 10ක් විතර යනවා ලොරියක දාලා ඉන්න. එතකොට මෙයාලා මේ ගෝවා ගෙඩිය ගෙනල්ලා යාළගේ ගෙදරට හරි කොහේ හරි ගෙනල්ලා මේ ගෝවල සාමාන්‍ය මඩ ගෑවිලා තියෙනවා. එතකොට යාළ කරන්නේ ඔකේ දැන් ගෝවා ගෙඩිය මංග ෆුට්බෝල් එක සයිස් එක. මඩ ගෑවිලා කොළ දෙකක් විතර අයින් කරනවා. හොදක් තියෙනවා කොළ දෙකක් හැලෙනවා කඩද්දි කොළ දෙකක් විතර අයින් කරනවා. ඊට පස්සේ යාළ උර කරනවා. උර කරලා අරන් යනවා කොහෙටද? මාකට් එකට. මාකට් එකට ගිහින් ඕකට මිනිස්සු නැගලා එහෙමත් එනවා. එක උඩ දාද්දි තව කොටක් පිටිපස්සේ තියෙන කොළ මොනවා වෙනවද? තැලෙනවා. ඊට පස්සේ තැලුණාට පස්සේ උතර මාකට් එකට ගෙනලා ගිනපු ගම විකුණන්න බෑ. ඔතන වෙලෙන්දු වෙනවා. වෙලෙන්දු මොකද කරන්නේ? ඔක ගෝවා ගොඩ අරන් ලේනවා. ලේලා බලද්දි හොඳද නරකද බලන්න ආයෙත් කොළ දෙකක් විතර ගැලවෙනවා. ඔන්න දැන් කොළ දැන් 4ක් විතර ඉවරයි. ඊට පස්සේ තව ටිකක් බලද්දි එක එක ආවිල කොළ ගලවන්නේ. ගියපු ගම ඔක විකින්නේ නැහැ නේ. එක එක ආවිල බලන්න. ඊට පස්සේ හවස් වෙද්දී ඕන් දැන් විකුණ ගන්නවා. විකුණ මොකද ඊට පස්සේ කොළ දැන් හං වෙලා තියෙනවා. ඊට පස්සේ අරන් යනවා කවුරු හරි එකකින් අරන් යනවා හවස් වෙලා කඩේකට. ඊට පස්සේ කඩේ අරන් ගිහලා කඩේට වෙන දැන් අරන් ගිහලා කඩේක මිනිහෙකුට දෙනවා. ආයෙ කඩේ මිනිහා තොග කඩයක්. තොග කඩේට දෙනවා. තොග කඩේට දීපු දැන් අර හානි වෙලා තියෙනවා. ඌත් කොළ දෙකක් ගලවනවා. දැන් කොළ 6ක් ගලවනවා. ඊට පස්සේ ඌ එළිය දාලා තියෙදි තව පොඩි පොඩි කඩ මිනිස්සු ඉන්නවනේ. පොඩි මේ පොල්ලතු කඩ තියෙන්නේ. ඒ පොල්ලතු කඩ වල යාන් වලතුරු ගත්තේ මිනිහ කරා යනවා ඒ කඩේ. ඌත් අර යදී ආයෙත් හැරෙලා තියෙනවා. ආයෙත් කොළ දෙකක් ගලවනවා. දැන් කොළ 8ක් විතර ගලවනවා. ඊට පස්සේ දැන් අර කඩේ අනේ දැන් දවස් දැන් අද කඩේ දැන් හෙට නෙමෙයි අනිත් දවස් විතර තමයි විකිනේ. දැන් අර කඩේ දැන් ගොඩ ගහලා තියෙද්දි මිනිස්සු එක්කනවා ගන්න. දැන් ගෝවා ගෙඩිය කිරද්දි අනිවාර්යෙන් කිරද්දි අර කොළ දෙකක් අහු වෙනවනේ. දැන් මේකත් දැන් හං වෙලා යන්න තියෙන්නේ. මේ කොළ දෙකක් ගලවනවා. දැන් කොළ 10ක් විතර ගලවනවා. ඊට පස්සේ දැන් කිරනවා. අන්න කිරලා ගෙදරට අරන් ගියා. ගෙදරට අරන් ගියපුවම දැන් උයද්දි පොඩ අර පළුදු වෙලා අර තවත් එළවලු එක්ක තවත් කොළ දෙකක් කරගෙන දැන් කොළ 10ක් විතර ගලවනවා. අන්තිමේට අර ෆුට්බෝල් එක සයිස් තිබ්බ ගෝවා ගෙඩිය ගෙදරට තිබුණ සයිස්ද? ටෙනිස් බෝලයක් සයිස් එකට වෙනවා. ගෙවල් වල කියන ගෝවා ගෙඩිය හොඳට බලන්න. ෆුට්බෝල් එකට සයිස් එක තියෙන එක එහෙන් ෆුට්බෝල් එක සයිස් තියෙන අන්තිමට ගෙදරට මේ මෙච්චරද? ඇත්තම කතාව.